හරි. අද අපි කතා කරමු කොහොමද Excel වල checks boxes use කරන්නේ. ඒ වගේම progress bar එකක් හදාගන්නේ. XLOOKUP භාවිතා කරලා කොහොමද status එකක් දාගන්නේ. දැන් මෙතන මම use කරලා තියෙන්නේ පොඩි dashboard එකක් හදලා තියෙනවා order එක track කරගන්න පුළුවන් වෙන්න. PO numbers දාලා තියෙනවා order processing, එතකොට ready to ship, in transit, out for delivery කියලා. දැන් මෙතන ඔයාලට පේනවා මම order processing එකේ tick එක දාලා තියෙන නිසා ඊළඟට මෙතන status එකේ පෙන්නන්නේ ready to ship කියලා. ඒක ටික් කරපු ගමන් progress bar එක 150 වෙනවා. ස්ටේටස් එකත් අප්ඩේට් වෙනවා. හරි. ඉස්සෙල්ලාම ඔයාලගේ Excel එකේ තියෙනවා මෙතන ribbons පේනවා උඩ. මේ ribbons වල developer කියන ribbon එක ඔයාගේ default ඇවිල්ලා නැහැ. ඔයා ඒක ගන්න නම් මෙතන ribbon වල right click කරලා customize ribbons වලට යන්න ඕනේ. ඊට පස්සේ එතන පෙන්නනවා මෙන්න මෙතන developer කියලා එකක් තියෙනවා. ඒක ටික් එකක් දාලා ඕකේ දෙන්න. එතකොට මෙතන developer option එක ඇවිල්ලා තියෙනවා පෙන්නනවා. ඊට පස්සේ ඒකෙන් අපි insert කරගන්න ඕනේ check box එකක්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදියට මෙතනින් check box එක මෙහෙම select කරගන්න පුළුවන්. මොකද text එකක් ඕනේ නැති හින්දා text එක මකලා check box එක ඕන තැන ගිහිල්ලා තියන්න. හරි. අපි මේ විදියට check box එක තියාගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අතර මේක ඇදලා check box ටික ලේසියෙන්ම දාගන්න. දැන් අපි කරන්න ඕනේ check box එක right click කරලා format control කියලා කියනවා. ඒකට ගිහිල්ලා අපි control කරන්න ඕනේ cell එකට අපි link එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ check box එක click කරාම මොකේද මොන cell එකේටද ඒක link වෙන්නේ කියලා. අපි ඒක දෙන්නේ අපි මේ check box එක දාපු එකටම අපි link කරන්න. කරලා okay දෙන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මම check box එක දැන් use කරොත් එහෙම true කියලා වැටෙනවා. ඒක untick කරපු ගමන් false කියලා වැටෙනවා. අපිට ඒක කරන්න lazy ක්‍රමයක් තියෙනවා. check box එක උඩ click කරලා equal mark එක ගහලා ආපහු ඒ cell එකම select කරලා enter කරන්න. ඔයාලට දැන් පේනවා මේ ඔක්කොම මේ විදියට cell එක link කරගත්තා. දැන් අපිට මෙතන මේ true කියන එක පේන්න ඕනේ නෑනේ. ඔයාලා කරන්න පුළුවන් මේ ටික select කරලා text එක white දෙන්න. එතකොට ඒකේ true false එක පෙන්වන්නේ නැහැ. දැන් අපි කොහොමද progress bar එක හදන්නේ කියලා බලමු. හරි. අපි මේකට count if කියන formula එක use කරනවා. ඔයාලා ගන්න equal ගහලා count if. count if එක select කරන range එකට ඔයා දෙන්න. මෙන්න මේ range එක. දෙන්න ඕනේ කමා එකක් දාලා true නම්. ඒ value එක true නම් count වෙන්න. දැන් අපි බලමු මේක වැඩද කියලා. හරි. ඒක වැඩ කරනවා. අපිට දැන් ඕනේ මේකේ percentage යන්නේ. අපි මේ percentage එක ගන්න නම් අපි කරන්න ඕනේ මේක divide කරන්න ඕනේ මෙතන තියෙන checkbox count එකෙන්. එතකොට අපිට use කරන්න පුළුවන් count a කියන function එක. count කරන්න ඕනේ අපි මෙන්න මේ ටික. checkboxes ගාන කීයක් තියෙනවද කියන ගාන. හරි. දැන් අපිට වෙන්නනවා අපි හතරම මේව කරොත් එකයි කියන්නේ මෙතන percentage එක දාපු ගමන් ඒක 100% වෙනවා. හරි. දැන් අපි කොහොමද progress bar එකක් දාන්නේ? progress bar එක දාන්නේ conditional format වලින්. ඔයාලට යන්න තියෙන්නේ conditional format. යා අපි අලුත් rule එකක් හදමු. data bar කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන numbers දෙන්න. දීලා maximum value එක 1යි කියලා දෙන්න. හරි. දැන් ඔයාලට පේනවා මම මේක ටික අයින් කරන්න මේ ටික නැති වෙලා යනවා. ඉතින් order එක process කරා. 125ක් complete. මෙතන පෙන්නනවා චුට්ටක් පිරීලා තියෙනවා progress bar එක. 150යි 75යි 100යි. හරි. progress bar එකේ වැඩෙත් හරි. දැන් අපි මේ conditional format එකේ පල්ලට lazy ගන්න ක්‍රමයක් තියෙනවා. එතන ගිහිල්ලා අපි manage rules වලට ගිහිල්ලා
ඔයාලට මෙතන පේන ඇප්ලයි වෙලා තියෙන්නේ ඩොලර් මාක් එකත් එක්ක. ඒ කියන්නේ අපිට ඒක විතර නිතර යූස් කරන්න පුළුවන්. අපි මෙතන මේ තුන ළඟ තියෙන මේ ඩොලර් මාක් එක අයින් කරගන්න. එතකොට අපිට ඒක පල්ලෙහාට අදින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතිව. හරි. අපි බලමු ඒක වැඩද කියලා. එලකිරි. දැන් අපිට ප්‍රෝග්‍රස් බාර් එකත් හදලා ඉවරයි. දැන් අපි කොහොමද ස්ටේටස් එක දාගන්නේ? එතකොට අපි ඒකට යූස් කරනවා x lookup එක. lookup value එකට අපි දෙන්න ඕනේ. අපි දැන් මෙතන තියෙන ඔයාලට මතකද මම true false කියන එක hide කරගත්තා. අපිට බලන්න ඕනේ අපි ඒක false වුණොත් විතරක් මෙතෙන් එන විදියට. එතකොට අපි ඒක දානවා false කියලා. lookup value එක false කියලා දානවා. මම ඒකත් දැම්මා lookup array එක. මොකෙන්ද අපි ඒක ගන්නෙ? array එක වෙන්න ඕනේ මෙන්න මේක. ඊට පස්සේ කමා දැම්මා return array එක. මේ array එක ඒක false වුණොත් මොකක්ද අපිට return වෙන්න ඕනේ? ඒකට දෙන්න මෙන්න මේ topic ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මොකුත් නැත්තම් මොකක් හරි වෙන message එකක් deliver වෙන්න. වෙන message එකක් එන්න. ඒක found උනේ නැත්තම් අපිට හොයාගන්න බැරි වුණොත් එහෙම මෙතනින් වටනවා complete කියලා මෙතෙන් අපි දෙමු. හරි. දැන් බලමු වැඩද කියලා. හරි. දැන් අපි කෝඩ් එක වැඩ කරමු. order process එකේ වෙලා ඉවරයි. දැන් තියෙන ready to ship වෙන්න. එතන මෙතන status එක වෙන්නවා ready to ship වෙන්න තියෙන්නේ. මේක තියෙන්නේ in transit වෙන්න. මේ වැඩේ හරි. දැන් මෙතන මේක පල්ලට අදින්න බෑ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම මෙතන දැම්මේ නෑ අපිට මේක මෙන්න මෙතන ඩොලර් මාක් එක දාගන්න ඕනේ. එයි එහෙම දාන්නේ අපිට ඒක රිටර්න් ඇරේ එක අපි වෙනස් වෙන්න ඕනේ නැති නිසා. දැන් හරි.